වන විට ජාත්‍යන්තර දේශපාලනයේ විශේෂයෙන් සඳහන් වෙන කාරණයක් තමයි මේ ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ඇමරිකානු ස්ථාවරය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියා කෙසේ හෝ ඔවුන්ට ග්‍රීන්ලන්තය අවශ්‍ය බව. ඒක හොඳින් හරි නරකින් හරි ඔවුන්ට ලබා ගැනීමට අවශ්‍ය බව. මේ තත්ත්වය පැන නැගුණේ අපි දැක්කා වෙනිසියුලානු ජනාධිපතිවරයා පැහැරගෙන යෑමටත් කාලයකට පෙර ඉඳලම මේ ප්‍රකාශ නිකුත් වුණා ඇමරිකාවෙන්. ඉතින් මේක හුදු ප්‍රලාපයක් කියලා කියන්න අමාරුයි. මොකද මේ වන විටත් යුරෝපා සංගමයේ සමාජිකයෙක් තමයි ග්‍රීන්ලන්තය. මොකද එය ස්වාධීන පාලන කලාපයක් ඩෙන්මාර්කයේ යටතේ තියෙන 1814 ඉඳලා ඩෙන්මාර්කය තමයි මෙහි ස්වාධීන පාලනය හිමිව වෙන්නේ. ඒ යටතේම ඔවුන් එම රටේ පුරවැසියන් ඉන්න 56836 දෙනෙක්. ඔවුන් සියලු දෙනා ඩෙන්මාර්ක පුරවැසියන්. ඒ වගේම වර්ග කිලෝමීටර් 21 ලක්ෂයකට අධික විශාල භූමි ප්‍රමාණයක් මෙම ග්‍රීන්ලන්තයට අයත් වෙනවා. ඉතින් ඇමරිකාව ප්‍රකාශ කරන දෙයක් තමයි යම්කිසි යුදමය තත්ත්වයක් ඇති වුණොත් ඇමරිකානු රාජ්‍ය ආරක්ෂාවට මේ ගැටලුවක් කියලා. ඒ කියන්නේ සබ්මරීන සහ චීනය රුසියාව සතු යුද නැව් මෙම කලාපයේ ගමන් කරන බැවින් එය ඔවුන්ට ගැටලුවක් කියලා. ඇමරිකාව මෙම භූමි භාගය අත්පත් කරගන්න හදපු පළවෙනි අවස්ථාව මේක නෙවෙයි. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ 1940 ඊට පෙරත් ඔවුන් ඩෙන්මාර්කයට විවිධ යෝජනා කරා මෙම භූමිය විකුණන්න ඔවුන් මිලදී ගැනීමට කැමතියි කියලා. ඒක හරියටම කිව්වොත් 1867 වර්ෂයේදී තවත් ඇමරිකාවේ ඊසාන දිග ප්‍රදේශයේ තියෙන විශාල භූමි ප්‍රමාණයක් වන ඇලස්කාව රුසියාවේ සාර රජුරන්ගේ මිලදී ගන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ එවකට ඩොලර් මිලියන 7.2කට. ඒකත් ඇත්ත වශයෙන්ම සුවිශාල භූමි භාගයක් ග්‍රීන්ලන්තය තරම් ලොකු නොවුනත් වර්ග කිලෝමීටර් ලක්ෂ 7කට වැඩි. ඉතින් මේ වන විටත් නේටෝ සංවිධානයේ ජාත්‍යන්තර කටයුතු උපදේශිකාව ප්‍රකාශයන් නිකුත් කළ මෙම ප්‍රකාශය හෙලා දකිමින් ඒ වගේම ඩෙන්මාර්කයේ අග්‍රාමාත්‍ය චේයි ෆෙඩරික්සන් විසින් මේ හෙලා දැක්කා මෙම ප්‍රකාශය. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කියන්නේ ස්වාධීන පාලන කලාපයේ අගමැතිවරයා ග්‍රීන්ලන්තයේ ඔවුන් කිසිසේත් ඇමරිකාව සමග සම්බන්ධ වෙන්න අකමැති බව ප්‍රකාශ කරා. ඒ වගේම රටේ ජනතාවගේ ජනමතය විමසුවත් 85% ප්‍රමාණයක් කැමැත්ත ප්‍රකාශ කළේ නැහැ ඇමරිකාව සමග එක්වීමට. ඉතින් මේ තත්ත්වය තුළ දකින්න පුළුවන් ඇමරිකාව යුරෝපා සංගමය සමගත් ගැටුම් හදාගන්න කාලයක් තමයි ඇති වෙලා තියෙන්නේ. ඉතින් අපි හිතන විදිහට ලෝකයේ මේ ඉදිරි අවුරුදු කිහිපේ මෙවැනි ගැටුම් අපි දැක්කා. රුසියානු සහ ජාත්‍යන්තර නැව් කිහිපයක්ම පහුගිය සතියේ දින කිහිපය තුළ වෙනිසියුලා සිට තෙල් ප්‍රවාහනය කරන උන්ගේ බාරයට ගත්ත ඇමරිකානු හමුදාව යොදාගෙන එයට හිතූ තරම් ප්‍රතිචාර රුසියාවෙන් එල්ල වුණේ නැහැ. එක්තරා බැලිස්ටික් මිසයිලයක් යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීමක් පමණයි රුසියාවෙන් වුණේ. මොකද රුසියාවත් මේ වෙලාවේ ඉන්නේ විශාල යුද්ධයකට මුහුණ දීලා. ඉතින් ඇමරිකාව සිතූසේ Tamanට අවශ්‍ය දේ කරන්නට උත්සාහ කරන බව තමයි මේ ආකාරයෙන් පෙනී යන්නේ. ඔවුන්ට එහිදී ලතින් ඇමරිකාවද යුරෝපයද කියලා අදාළ නොවන තත්ත්වයකුත් දක්නට ලැබෙනවා.